ආයිබෝන් දරුවනේ මම ඕගොල්ලන්ගේ චතුර සර්. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන ආවා ඕගොල්ලන්ට ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ 11 වසර 3 වෙනි පාඩම. ඔයගොල්ලෝ දන්නවා 11 වසරෙන් ඔයගොල්ලන්ට ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසෙන් පාඩම් 4ක් හැදෙනවා. පළවෙනි පාඩම වෙළඳාම හා උපකාරක සේවා, දෙවෙනි පාඩම කළමනාකරණය, තුන්වෙනි පාඩම අලෙවිකරණය. ඒ වගේම අවසාන පාඩම 8වෙනි පාඩම ආයෝජනය. තොරොන් ඔය පාඩම් 4 ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් ඉතුරු පාඩම් 4 ගිණුම්කරණය කියන කොටසෙන්. ඒතකොට 50%ක් ඔයගලන්ට මේ ඔයගලන්ගේ අච්චු පොතෙන් සකස් වෙලා තියෙන පාඩම් වලින් ගත්තොත් ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට. ඉතින් ඔන්න තව එක පාඩමක් අද මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කවර් කරලා දෙනවා බොහොම කෙටි වේලාවක් ඇතුළත. එතකොට ඒ පාඩමම මෙන්න මේ මට පිටිපස්සේ තියෙන chart එකකින් ඔයගලන්ට කවර් වෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ මම කියලා දෙන ඒවල් තේරුම් අරගන්න ගමන් ඔයගලන්ට පුළුවන් පෝස් කරන්න. පෝස් කරලා මේ chart එක ඔයගලන්ගේ කොලයකට නැත්නම් ඔයගලන්ගේ පොතකට ඇතුළත් කරගන්න. ඔයගලන්ට ඉක්මනින්ම මේව පාඩම් කරලා ඒ පාඩම ඉවර කරන්න ලේසි වෙයි. හරි. පළවෙනි දේ තමයි මෙතන කතා කරන්න ඔයගලන්ට පේනවා මේ මෙතන මේ උඩම තියෙනවා අලවිය අසමානයි අලවිකරණය. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා අලවිකරණය කියලා කියන්නේ භාණ්ඩ විකුණන එක කියලා. සේල් කරනවා. ඒක වැරදි. අලවිය කියලා කියන්නේ අලවිකරණය කියන ලොකු කුලකේ බොහොම පොඩි කොටසක් විතරයි අලවිය කියලා කියන්නේ. ඒතකොට අලවිකරණය කියලා කියන්නේ ඒක නෙමෙයි. එහෙනම් බලමු මොකක්ද අලවිකරණය කියන්නේ කියලා. මෙන්න මෙතන පිටිපස්සේ මට පිටිපස්සේ තියෙන මේ මැද කොටුවේ සඳහන් වෙනවා මේකේ නිර්වචනය. ඒතකොට විභාගෙදී ඇහුවොත් ඔයා මේක තමයි පාඩම් කරලා ලියන්න. අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට වටිනාකමකින් යුතු නිෂ්පාදිතයක් නිර්මාණය කිරීම හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය. ඕකේ වැදගත්ම වචන දෙක තමයි නිර්මාණය කිරීම හා පිළිගැන්වීම. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදිතයක් කියලා ගත්තම මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න ඕනේ, සැටිස්ෆයි කරන්න ඕනේ. ඒ කියන්නේ සපුරන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. මිනිස්සු ඒව ගන්නෙ නැහැනේ. එතකොට එහෙම නිෂ්පාදිතයක් වටිනාකමකින් යුතු නිෂ්පාදිතයක් හැබැයි. ඒකට වටිනාකමක් තියෙන්න ඕනේ නේ. නිෂ්පාදනය කිරීම නැත්නම් නිර්මාණය කිරීම. ඒ කියන්නේ ඒක හදනවා සහ ඒක මිනිසුන්ගේ අතර ලැබෙන්න සලස්වනවා. එතකොට ඔය අලෙවිකරණය කියලා කියන්නේ මෙන්න මෙහෙම මම සරලව කියන්නම්. අපි මොකක් හරි දෙයක් හදන්න අමුද්‍රව්‍ය ගන්න අවස්ථාව තියෙනවනේ. ඒ අමුද්‍රව්‍ය ගන්න සැපයුම් කරුවෙක් හොයන අවස්ථාව. එයාගෙන් මිලදී ගන්නවා. ඒවා අපි රැගෙන එනවා ආයතනයට කුලී ගෙවලා, ලොරි කුලී ගෙවලා. ඊට පස්සේ ඒවා හදන්න පටන් ගන්නවා, සේවකයෝ යොදවනවා. ඊට පස්සේ ඒවා හදලා මිනිසුන්ගේ අතට පත් කරනවා. ඊට පස්සේ එතනින් ඉවරත් නැහැ. ඊට පස්සේ වොරන්ටි දෙනවා නේ. අර ගාරන්ටි කියලා කියන්නේ. මේ වොරන්ටි දෙනවා. අලවියෙන් පසු සේවා සපයනවා. ඔන්න ඔය කියන සමස්ත පුළුල් අදහස තමයි මේ අලෙවිකරණය ඇතුලේ තියෙන. ඉතින් මේක සරලව ගන්න එපා. මේක කොච්චර විශාලද කියලා කිව්වොත් මේ විෂය ඔයගලන්ට මම තනි chart එකෙන් ඔයගලන්ට සිලබස් එකට අවශ්‍ය ප්‍රමාණය කතා කරාට දැන් උදාහරණයක් විදිහට මම ජයවර්ධනපුර යුනිවර්සිටි එකේනේ. එතකොට ඒකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ගත්තොත් ඩිපාර්ට්මන්ට් 8ක් තියෙනවා. ඊට පරිබාහිරව යන 4ක් තියෙනවා. ওই මැනේජ්මන්ට් කියන 8 ඇතුලේ අලෙවිකරණයට කියන මේ කතා කරන ෆීල්ඩ් එකට විතරක් වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඔය 8න් එකක් තමයි අලෙවිකරණය කියලා කියන්නේ. එතකොට හැම යුනිවර්සිටි එකම එහෙමයි. එතනින් ගියාම මාස්ටර්ස් කරන්න, PhD කරන්න, ප්‍රොෆෙසර් කෙනෙක් වෙනකම් මේ ෆීල්ඩ් එකේ ගොඩාක් දුරට යන්න හැකියාව තියෙනවා. අපි මෙහෙම බොහොම සරලව කතා කරාට. ඉතින් සාමාන්‍ය පෙළට මෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්. අපි ඊළඟට කතා කරමු පුතේ මට කොයි පැත්තද? වමද දකුණද? දකුණනේ. ඔව්. මට දකුණු පස තියෙනවා මෙන්න මේ ඉහළ ටාගට් මාගට් කියලා එකක්. මෙන්න මේ උඩ. ඉලක්කගත වෙළඳපොළ. ටාගට් මාකට්. මොකක්ද ඒ කියන්නේ? නිර්වචනය බලන්න මම හැම එකටම උදාහරණ කියන ඔයගලන් ලේසි වෙන්න. හරිද? මේවා ලියා ගන්න. උදාහරණත් ලියා ගන්න මේ පිටිපස්සේ chart එකේ නැති ඒවා. ව්‍යාපාරයකට
වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස ඉලක්කගත වෙළඳපොළයි. මේ නිර්වචනය ඔයා ඒ විදිහටම පාඩම් කරගන්න. මම අවබෝධය දෙන්නම් මේක කොහොමද තේරුම් ගන්න කියන එක. දැන් ව්‍යාපාරයකට ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායී. ඕකේ හයිලයිට් වෙන්න ඕනේ මෙන්න මේ දෙක ආකර්ශනීය කියන එකයි ලාභදායීව කියන එකයි. එතකොට ආයතනට ලාභ හම්බ වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒ භාණ්ඩය ආකර්ශනීය ලෙස මිනිස්සු ඒව ගන්නත් ඕනේ. එහෙම ගන්න පාරිභෝගික කොටසට අපි කියන ඉලක්ක වෙළඳපොළ. දැන් උදාහරණයක් මම කියන්නද? ඔය ඒ දවස්වල ඔයගලන්ට අදටත් තියෙනවා. දැන් හිතන්නකෝ ඔය ඉස්සර ඇඩ් ගියපුවා මම කියන්න උදාහරණයක්. ඔය අපි ටීවී එක බලනකොට පුංචි කාලේ අපි දකිනවා ඔයගොල්ලෝ එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා. අදටත් තියෙනවනේ. ඒක ටාගට් මාකට් කරේ නැත්නම් ඒක බොන්න ඕනේ කවුද කියන එකත් මේ ආයතනය විසින් පෙන්වුවා. તો ක්‍රීම් සෝඩා බොන්නේ කවුද? තරුණ කට්ටිය. ඇයි එහෙම කියන්නේ? ඒගොල්ලෝ ඒකට මේ ස්ලෝගන් එක නේ මේ මොටෝ එකක් උත් දැම්මා. මේ යෞවනයේ පොපියන චමත්කාරය. නේ? දැන් මැලිබන් චොක්ලට් බිස්කට් එකක් ගත්තොත් මැලිබන් චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් පොඩ්ඩ ඕනම දෙයක් කරයි පොඩ්ඩන්ට. පෝටෙලෝ පොඩි එවුන්ටනේ පොඩ්ඩන්ට. ඇයි? ඒව බිව්වට පස්සේ දිව රතු කරගෙන ගාලා අම්මලට යාළුවන්ට දිව පෙන්නනවා. ඒව හැදුවා පොඩි එවුන්ට. ජින්ජර් බියර් EGP එලිෆන්ට් හවුස් ජින්ජර් බියර්. ඒව හැදුවේ කාටද පුතේ? ඒව හැදුවේ බඩගිනි කාරයන්ට, බඩචාරියන්ට. නේ? මොකද ඒගොල්ලෝ කිව්වේ කොහොමද? EGP නැත්තම් කෑම එපා. ඒ වගේ ඒගොල්ලෝ කැටගරයිස් කරා. ඒගොල්ලෝ කොටස් කරා. මේක මේ භාණ්ඩේ කාටද කියලා. එතකොට සරලව ගත්තොත් දැන් අපි හිතමු දැන් චොක්ලට් බිස්කට් එකක් ගත්තොත් ඒක පොඩි ළමයින්ට ඒගොල්ලෝ ගොඩක් ටාගට් කරා. එතකොට ඒ වගේ ටාගට් මාකට් එක ඉලක්කගත වෙළඳපොළ කියන්නේ ඒ භාණ්ඩේ හරියටම අපි දෙන්න ඕනේ කාටද කියන එක. ඊළඟට ඉලක්කගත වෙළඳපොළ තුල දැන් එතන පල්ලෙහා කොටුද මේ අපි කතා කරපු මේකේ පල්ලෙහා කොටුට යන්න කලින් මම පොඩ්ඩක් මගේ වම් පැත්තේ තියෙන කොටසට පොඩ්ඩක් යන්නම්. මෙන්න මේ අලෙවිකරණයට අයත් වන කටයුතු. හරිද? මෙන්න මේවත් විභාගෙදී අහනවා. මෙතන මම ඔයගොල්ලන්ට පහක් දාලා තිනවා. බලන්න පළවෙනි එක මොකක්ද කියලා. මම කතා කරන්නේ අලෙවිකරණයට අයත් වන කටයුතු. භාණ්ඩයක් හා සේවාවක් නිර්මාණය කිරීම. හරිනේ? නිර්වචනයම කතා කරා. ඊට පස්සේ එය ආකර්ශනීය ලෙස පාරිභෝගිකයන්ට හඳුන්වා දීම. භාණ්ඩ මිනිසුන්ට ආකර්ශනීය ඇට්‍රැක්ට් වෙන්න ඕනේ නේ. ඊට සාධාරණ මිලක් දෙන්න ඕනේ. වැඩි මිලක් දැන් පාංගෙඩිය රුපියල් 1000 දුන්න මිනිස්සු ගන්න නැහැ නේ. ඒ වගේ සාධාරණ මිලක් වෙන්නත් ඕනේ. ඊට පස්සේ හතරවෙනි එක අපි කතා කරනවා නිෂ්පාදිතය පාරිභෝගිකය අතර පත් කිරීම. භාණ්ඩ හදලා ගේ ඇතුළේ තියාගෙන හරියන්නේ නැහැ. ඒවා කඩේට දාලා ඒවා විකුණන්න ඕනේ. එතන ඒ කර්මාන්ත ශාලාවෙන් දාලා අවුට්ලට් එකට ගෙනියන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි එක තමයි නිෂ්පාදිතය පිළිබඳ ප්‍රතිචාරය නිෂ්පාදිතය පිළිබඳ ප්‍රතිචාර සොයා බලා අලවියෙන් පසු සේවා සැපීම. මම අර දැන් ওই නිර්වචනේ කතා කරනකොට මම ওই සේල්ස් සියල්ල කිව්වනේ. එතකොට විකුණුනට වැඩක් නැහැ. එතනින් පස්සේ අපි ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕනේ. නැත්නම් එයා ආයෙ ගෙන්න ගන්න බෑනේ. ඔයා හරි නැති භාණ්ඩයක් දුන්නොත් ඒ කස්ටමර් ආයෙ එන්නේ නැහැ. හොඳ කෑම එකක් හරි හොඳ භාණ්ඩයක් කර දුන්නොත් එයාලා නැවත එනවා. එහෙනම් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ලංකාවේ කට්ටිය ගොඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ නේ. කොහොම හරි මේක ඇඟේ ගහලා යවන්න තමයි හදන්නේ. එතනින් පස්සේ මේ කස්ටමර්ව ආයෙ ගෙන්න ගන්න ඒගොල්ලෝ වොරි වෙන්නේ නැහැ. හිතන්නේ නැහැ. හරි. දැන් අපි යමු අපි කලින් කතා කරපු ඉලක්කගත වෙළඳපොළ කියන කොටසට. එතන ඉලක්ක වෙළඳපොළ තුල ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීමට උපයෝගී කරගන්නා විචල්්‍ය සමූහය අලෙවිකරණ මිශ්‍රය වේ. අන්න. විභාගෙදී ඇහුවොත් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මෙතන මේ කොටුව ඉලක්ක වෙළඳපොළ තුල ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීමට උපයෝගී කරගන්නා විචල්්‍ය සමූහය අලෙවිකරණ මිශ්‍රය නම්. අපි ඕකට කියනවා මාකටිං මික්ස් කියලා. අපි ඕක තව විදිහකට සලකනවා 4Ps. 4Ps කියන්නේ පුතේ P අකුරු 4ක්. P අකුරු 4ක්.
අලෙවිකරණ මිශ්‍රය ඇතුලේ පී අකුරු 4ක් තියෙනවා. බලන්න මොනවද පී අකුරු 4 කියලා. මෙන්න පේනවද මේ? මම පොඩ්ඩක් පළල වැඩි නිසා මේ මගේ පිටිපස්සේ කොටු 4ක් තියෙනව නේද? බලන්න හැම එකේම වචනේ ඉංග්‍රීසි වලින් ගත්තොත් බලන්න පී අකුරු නේද බලන්න තියෙන්නේ. දැන් මෙතනින් ගත්තොත් පළවෙනි එක product නේ price place promotion PPPP P අකුරු 4ක් PPPP P අකුරු 4ක් තියෙනවා. අලෙවි කරන මිශ්‍රය. නිෂ්පාදිතය මිල ඊට පස්සේ ස්ථානය සහ ප්‍රවර්තනය. අපි එකින් එක ඔන්න ඔය 4 කතා කරමු. කතා කරලා මේ පාඩම අවසන් කරමු. එච්චරයි. ඔයාගේ පාඩමේ තියෙන මෙච්චරයි. ඔය ටික පාඩම් කරගත්තා නම් ඔයාලා මේ සම්බන්ධ ලකුණු ටික ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම පළවෙනි එක බලමු. නිෂ්පාදිතය. මොකද බලන්න මේ නිර්වචනේ බලන්න දැන්. අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමට මේ උවමනා කියනකොට අර අනිත් වයන්නනේ වයන්න දාන්න ඉන්න මෙතන ඩිසයින් කරන මල්ලිට වැරද්දක් වෙලා තියෙනවා සිංහල ප්‍රශ්නයක්. උවමනා ඉටු කර ගැනීමට වෙළඳපොළට ඉදිරිපත් කරන දෑ. අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමට වෙළඳපොළට ඉදිරිපත් කරන දෑ. ප්‍රොඩක්ට් එක නිෂ්පාදිත කියන එක දන්නවනේ. ඉතින් මේ විදිහට ලියන්න. ඒතකොට ඒකට උදාහරණ විදිහට තමයි ගන්නෙ. මේකෙදි සැලකිලිමත් වෙන්නේ මොනවද? ගුණත්වය. අංගෝපාංග, මෝස්තරය, ඇසුරුම නේද? පාට, සුවඳ, ගන්ධ ඔය දේවල්. මම තව වැඩිපුරත් එක කිව්වා. මෙන්න මේවා තමයි නිෂ්පාදිතය ගැන සැලකිලිමත් වෙන්න ඕන කරුණු. විභාගෙදී ඇහුවොත් අලෙවිකරණ මිශ්‍රය ඇතුලේ තියෙන නිෂ්පාදිතය ගැන කතා කරද්දී මොන වගේ දේවල්ද සලකා බලන්න ඕනේ කියලා ගුණත්වය, අංගෝපාංග, මෝස්තරය, කැටයම්, ඇසුරුම්, පාට, ගඳ, සුවඳ ඔන්න ඔය දේ. හරි. අපි ඊළඟට කතා කරමු පුතේ මිල ප්‍රයිස් කියන එක. නිෂ්පාදිතය වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම. කියපු ගමන්ම එක පැහැදිලිනේ. ඒකට යටතට තමයි වැටෙන්නේ. ඒකේ දේගුළු තීරණය කරනවා මිල. මොනවද මේ ලයිස්ට්ගත මිල කියන්නේ මේ ප්‍රයිස් ටැග් එක. කියන්නේ ගාන මිල. ඊට පස්සේ වට්ටම් මේගොල්ලන්ට කොච්චර දෙනවද? දීමනා වර්ග, ගෙවීමේ ක්‍රම, ණය කොන්දේසි. ඒක ටික ටික ගෙවන්න ඔය වගේ දේවල් තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? පාන් ගෙඩියේ ඉඳලා පොල් ගෙඩියේ ඉඳලා යාන වාහන වෙනකම් මේ නිෂ්පාදිතය කියන එක මේ හැමදේම අයිති වෙනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරමු ස්ථානය ගැන ප්ලේස්. මේ ස්ථානය කියලා ගත්තම වරදවා වටහා ගන්න එපා එක තැනක් කියලා. මෙතෙන්දි කියන්නේ නිෂ්පාදිතය පාරිභෝගිකයා අතට ලබා දීම සම්බන්ධ කටයුතු. පාරිභෝගිකයට ලබා දීම සම්බන්ධ කටයුතු. එතෙන්ද කතා කරනවා බෙදා හැරීම, ඊට පස්සේ මොනවද? පිහිටීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, ආවරණය කරන ප්‍රදේශ. අර ස්ථානය කියන වචනෙන් ඔයගොල්ලෝ හිර වෙන්න එපා. මේ කියන්නේ කොහොමද මේක බෙදන්නේ කියන එක ගැන මේ කියන්නේ. නැතුව මේ හරියම ස්ථානයක් ගැන නෙමෙයි. කියන්නේ ගබඩා කරන්නේ කොහෙද කියන එක ගන්න පුළුවන්. බෙදා හරින්නේ කොහොමද? මොන මොන ප්‍රදේශද අපි ආවරණය කරන්න ඕනේ නේ. දැන් ඔයා හිතන්නකෝ මොකක් කරේ වාට භාණ්ඩයක් විකුණන්න ඕනේ. අපි කොළඹ කෙනෙක් නම් මහරගම් පැත්තට කොහොමද බෙදන්නේ? හෝමගම් පැත්තට කොහොමද බෙදන්නේ? ඊපස්සේ කොළඹ 1 2 3 4 හිම තියෙනවනේ. ඒවට කොහොමද බෙදන්නේ? ඊපස්සේ අවිස්සාවේල පැත්තට කොහොමද බෙදන්නේ? අන්න ඒ විදිහට තැන් වලට කොහොමද බෙදා හරින්නේ කියලා. අවසානයේ ප්‍රවර්ධනය. නිෂ්පාදිතයේ අලවිය වැඩි කර ගැනීම. මෙන්න මේ කොටුව අවසාන කොටුව නිෂ්පාදිතයේ අලවිය වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන නොයෙක් උපක්‍රම. මොන වගේ උපක්‍රමද? මේ දාලා තියෙන කහපාටේ. ප්‍රචාරණය, පෞද්ගලික අලවිය, මහජන සම්බන්ධතා, විකුණුම් ප්‍රවර්තන. දැන් බලන්න ප්‍රචාරණය කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඇඩ්වර්ටයිස්මන්ට්, පෝස්ටර්, බැනර් වගේ ගන්න. පෞද්ගලික අලවිය කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය එක්ස්කියුස් මී කියලා ඉන්නේ ගෙවල් වලට කට්ටිය. ටයිකෝඩ් දාගෙන ගෑනු ළමයි, පිරිමි ළමයි, මේ පොඩි ළමයි ඇවිල්ලා මොන හරි දෙයක් විකුණනවානේ. ගේට්ටුවට තට්ටු කරනවා, මොබ් එකක් පෙන්නනවා, පිහියක් පෙන්නනවා, කතුරක් පෙන්නනවා, සර් මේක ගන්න, ඒක නැත්තම් මේක ගන්න. ඒ පෞද්ගලික අලවිය තනි තනිය ඇවිල්ලා. ඉතින් ඕක තව ලොකු තැන් වලට ගියොත් හිතන්නෝ දීපලක් විකුණ ගන්න තනි තනියෙන් ඇවිල්ලා කතා කරනවා. වාහනයක් විකුණ ගන්න සර් මට පොඩ විනාඩි දැන් උදාහරණයකට ඉන්ෂුරන්ස් කට්ටිය ඇවිල්ලා වෙන වෙනම තමයි කතා කරන්නේ නේ. ඊට පස්සේ මහජන සම්බන්ධතා. මේ ලෝකේ බලවත්ම මාධ්‍යයක් කන්ටැක්ට්ස්. එතකොට මෙයාගේ යාළුවට මෙයා විකුණනවා අර එහෙම ඒ වගේ කන්ටැක්ට්ස් මගින් මේවා ප්‍රචාරණය නැත්නම් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මරු භාණ්ඩයක් තියෙනවා.
අපේ මෙයා ගත්තා, ඔයත් ගන්න, මමත් ගන්නවා ඒ වගේ. ඊට පස්සේ විකුණුම් ප්‍රවර්ධන. විකුණුම් ප්‍රවර්ධන කියන්නේ අර එකක් ගත්තම තව එකක් නොමිලේ, මේක ගත්තම අරක දෙනවා, මේක ගත්තම මෙහෙම දිනුම් අදිනවා. ඔන්න ඔය වගේ කාරණා. ඉතින් බොහොම පොඩි වෙලාවක් අරගෙන මෙන්න මේ මහ විශාල පාඩමක් අපි සරලව ඉගෙන ගත්තා. හැබැයි සාමාන්‍ය පෙළ දරුවන්ට මේ මට්ටම තමයි එන්නේ. මෙතනින් එහාට දේවල් එන්නේ නැහැ. සාමාන්‍ය පෙළ දරුවෙක්ට මෙන්න මේ chart එක ඔයගොල්ලන්ට පෝස්ට් කරලා එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගාගෙන අනිවාර්යෙන්ම ඔයාගේ නෝට්බුක් එකට දාගන්න. හරිද? මේවා නිකම්ම ස්ක්‍රීන්ෂොට් එක බලලා ඉන්නපන් ලියන්න. ලියන ගමන් පාඩම් කරන්න. එතකොට තමයි හරියට ඔළුවට යන්නේ මේ කියන දේවල්. හරි. එතකොට කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ගිණුම් කරන්නේ හැඳින්වීම කියන කොටසක් බොහොම කෙටියෙන් කතා කරා. මම හිතන්නේ විනාඩි 20 ගානක වගේ වීඩියෝ එකක්. එතකොට අද බොහොම කෙටියෙන් ඉවර කරා අලෙවිකරණය කියන කොටස. ඉතින් මේ විදිහට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් හරි ඔයගොල්ලන් මේ පාඩම් 20 කවර් කරගන්න. දැන් මේ වෙනකොට පාඩම් දෙකක් ඉවර කරා. හරි. එහෙමනම් දරුවනේ අපි තවත් වීඩියෝ එකකින් එමු. ඔයගොල්ලෝ කමෙන්ට්ස් කරන්න ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් එහෙම තියෙනවා නම් විශේෂයෙන්. එතකොට අපි ඒවත් බලලා නැවත වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. හරි. එහෙනම් පරිස්සමින් ඉන්න.